Reverend Father Nihal Ivan Pereira to address the audience. The principal, together with the members of the staff of St. Mary's Montessori, the parents, and all the distinguished guests and dear children. First and foremost, I am very much thankful to all of you for inviting me to be the chief guest of this Christmas celebration organized by St. Mary's Montessori. And secondly, I would like to congratulate all these tiny stars. I call them tiny stars mainly because there are so many stars. Little stars, superstars, then recently mega stars. But I call them tiny stars, performing on this stage, dancing, singing, acting, crying also, crying this morning. Yes, dear kids, you all look like angels descended from above. As a result, we, the elders, and your parents in the audience watching your performances, really feel the heavenly bliss on earth at this moment. Dear kids, I really call you angels mainly because of your simplicity, your inner purity and innocence. When I call you angels, we talk about angels so much in the month of December as we celebrate Christmas. At the very first Christmas that took place 2010 years ago, we read in the Holy Scriptures that the chorus of angels were singing Gloria to the newborn King, our Savior, the Prince of Peace. Dear children, at this year's Christmas, you are enjoying the joy of Christmas by dancing, by singing, acting, by way of this variety entertainment. Remember, Christmas is not merely an external celebration. The meaning of Christmas is peace. The meaning of Christmas is joy. The meaning of Christmas is brotherhood and sharing. Learn to share what you have with those who do not have. Who do not have. That is the meaning of Christmas. That is the real spirit of Christmas. Having addressed the children, I also would like to say a few words to the parents of these children. ආදර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, අපි දන්නවා විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වද්දී ඔබ මොනතරම් උත්සාහයක් ගන්නවාද ඔබගේ දරුදැරියන්ට මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ දැනුමක් ලබා දෙන්න. පළවෙනි කඩවීම තමයි අද හොඳ මොන්ටිසෝරියක් හොයා ගැනීම. හොඳ ලදරු පාසලක් හොයා ගැනීම. අද අපේ ගම්වල ලදරු පාසල් හතු පිපෙන්නක් මෙන් තිබෙනවා. නමුත් අපි ඒකේ ඒවාවල ගුණාත්මක භාවය, ප්‍රමාණාත්මක භාවය නෙමෙයි. ගුණාත්මක භාවය. මම කඳාන මීසමේ දැන් මාස 6ක් වෙනවා ඇවිල්ලා. මේ මාස 6ේ කරපු කැපිපෙන්න මං හිතන්නේ දේ තමයි සවස්
පෞල් බැහැදකීමට යෑම. ඒතර පෞල් බැහැදකීමට යෑමේදී වැඩිහිටි අය, තරුණ අය වගේම පාසල් යන අය වගේම පුංචි මේ වයසේ ඉන්න දරුවෝ හම්බ වෙනවා. ඒතර මම අහනවා පුතේ කොහෙද මොන්ටිසෝරි යන්නේ කියලා. එතකොට විවිධ නම් කියනවා. එතකොට සමහර අවස්ථාවල මට හමු වෙනවා. එතකොට දැන් මම එහෙම කියපුවම මම මේ දරුවාට කියනවා ගීතිකාවක් කියන්න, එහෙම නැත්නම් සින්දුවක් කියන්න කියලා. දැන් එහෙම දරුවෝ කීප දෙනෙක් මට හමු වුණා. එතකොට මේ දරුවෝ නමෝ මරිය ඉස්ලාම සිංහලෙන් කියලා, නමෝ මරිය ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කියලා, නමෝ මරිය ඊට පස්සේ දෙමළෙනුත් කියනවා. මම අහනවා ඔයගොල්ලෝ කොහේ මොන්ටිසෝරියද? කඳාන සෙන්ට් මේරිස් මොන්ටිසෝරි කියලා කියනවා. මම හිතන්නේ භාෂා තුනෙන්ම දැනුමක් දරුවන්ට ලබා දෙන ස්ථානයක්. ආදර දෙමව්පියනි දරුවාගේ මේ කාලයේදී අපිට කියනවා දරුවට භාෂා 3-4ක් විශේෂයෙන්ම පළවෙනි ශ්‍රේණිය කරා යද්දී ඉගෙන ගැනීමේ මානසික නිර්වුල් භාවයක් තියෙනවායි කියලා. මේ මනස් හරීම නිර්වුල්. ඒ නිසා ග්‍රහණය කරගන්නට පුළුවන්. එතකොට දැන් මම කියන්නට යන්නේ මේ ලදරු පාසල් වල තරගයෙන් පස්සේ ඔබ ඊගාට ප්‍රවිෂ්ඨ වෙන්නේ පාසලක් හොයාගන්න. දැන් මේ දිනවල පුදුම යුද්ධයක් තියෙන්නේ අපිට. අර අපේ පාසලට අරගෙන නැහැ, දරුවව අරගෙන නැහැ. එක අම්මා කෙනෙක් ඇවිල්ලා ස්තුති පූජාවකට අපිට තියන්න කියලා කිව්වා. මොකද්ද ලැබිලා තියෙන වරප්‍රසාදය? මගේ දරුවව පාසලට ඇතුල් කරගන්නට පුළුවන් වුණා. ඒ කියන්නේ පාසලට ඇතුල් කර ගැනීම දැන් දෙවියන් වහන්සේකින් ලැබෙන වරප්‍රසාදයක් වෙලා. නේද? ඒ නිසා ස්තුති කරනවා. ඒක ඊළඟට ඊට පස්සේ ඉන්නේ පහේ ශිෂ්‍යත්වය. මහා තරගයක්. දරුවෝ බරි වෙලා අමතර පන්ති වලට යන්න බැරිව ගියොත් අම්මා ගිහිල්ලා පන්තියේ වාඩි වෙලා දරුවා වෙනුවෙන් ඉගෙන ගන්නවා. මේවා නරක දේවල් නෙමෙයි, හොඳයි. නමුත් අද අපිව තල්ලු කරගෙන යන්නේ කොහටද? මේ තරඟේ ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ